හයි ළමයි අද මාත් එක්ක හදමු රසවම රස බ්‍රවුනි එකක්. ඕන කරන දේවල් ප්‍රමාණත් එක්කම පල්ලෙහා කැප්ෂන් එකේ දාලා තියෙනවා. ඉස්සෙල්ලම බටර් ටිකට චොක්ලට් චිප්ස් ටික දාලා හොඳට මෙල්ට් කරගන්න. මයික්‍රෝවේව් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඩබල් බොයිල් කරන්නත් පුළුවන්. ඊට පස්සේ වෙනම බෝල් එකක් අරගෙන ඒකට බිත්තර 3ක් දාගන්න ඕනේ. ඒකටම සුදු සීනි, රතු සීනි, ලුණු චුට්ටකුයි දාලා ඒකත් හොඳට කලවම් කරගන්න. සීනි කැට නැති වෙනකන් දිය කරගත්තට පස්සේ ඒකට පාන් පිටි චොක්ලට් පවුඩර් එකතු කරගන්න. ඊට පස්සේ මේකත් හොඳට මික්ස් කරගන්න ඕනේ. දැන් අපි මෙල්ට් කරගත්ත චොක්ලට් ටික අරගෙන ඒක දාගන්නවා මෙන්න මේ බිත්තර මික්සර් එකට. මේ ඔක්කොම ටික හොඳට කලවම් කරලා අපි දැන් රෙඩි කරගමු අපේ බේකින් ට්‍රේ එක. බේකින් ට්‍රේ එකට ඔයිල් පේපර් එකක් දාලා බටර් ටිකකුත් ගාලා තමයි මම මේ බ්‍රවුනි මික්සර් එක එකට එකතු කරගත්තේ. රසයි ලස්සනයි දෙකම වැඩි වෙන්න ඕන නිසා මික්සර් එක උඩින් මම තව චොක්ලට් චිප්ස් ටිකක් එකතු කරගත්තා. විනාඩි 10ක් ප්‍රීහීට් කරගත්ත oven එකට තමයි මම මේක දාන්නේ. උෂ්ණත්වය 180ෙන් විනාඩි 25ක් විතර බේක් කරාම හොඳටම ඇති. මම බ්‍රවුනිස් කන්නාස උණුවෙන් හින්දා oven එකෙන් එළියට ගත්ත ගමන්ම වගේ කපා ගත්තා. මේ බ්‍රවුනි එක ගොඩක් රසයි. ඔයාලත් හදලා බලලා මටත් කියන්න. බයි.